අහස රත් වෙලා තිබුණට හීන් හොලඟක් ඇඟේ දැවටෙන්නේ හරියට අවුරුදු ළඟයි කියලා රහසක් කියනවා වගේ. බෙරළු ගහ මල් වලින් පිරීලා බෙරළු ගෙඩි දැන් වැටෙන්න පටන් අරන්. ඒ ඇඹුල් මිශ්‍ර පැණි රස දිවට දැනෙද්දි තමයි හිතෙන්නේ ගමට අවුරුදු කුමාරයා එන්න ලෑස්ති වෙනවා කියලා. ගමේ පොළට ගියාම දැනෙන හැඟීම විස්තර කරන්න වචන නැහැ. ඒක හරියට තෙරපි එකක් වගේ. එක ගොඩේ ගොඩ ගහලා තියෙන දිලිසෙන එළවලු, අලු වැටිච්ච වට්ටක්කා. ඒ නැවුම් එළවලු පළතුරු දකිද්දී හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්. ඇස් පිනවන හිත නිවන මේ සුබාදහමේ දායාද තමයි ගම පෝෂණය කරන්නේ. මේ හැමදේම අස්සේ තියෙන වටිනාම සම්පතක් තමයි ඕලුහාල් කියන්නේ. ඒක නිකම්ම කෑමක් නෙමෙයි, ඖෂධයක්. කීතියේ කොහෙන්ද පේනවයි මට නම් පේන්නේ. මේ ආතන් වගේ උඩ පැත්ත පොඩ අයියෝ. මාටද? මෙයාටනේ මොකද්ද මෙයාට වෙලා තියෙන්නේ උඩ 40 ගණන්. විශේෂයෙන්ම කානිමෝ ඩයට් ඒ කියන්නේ මස් ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ගැන උනන්දුයි නම් ඕලුහාල් කියන්නේ ඒකට සහයෝගය දෙන ඒ වගේමයි ශරීරයට සිසිල ගෙන දෙන පෝෂණීය ආහාරයක්. කිරුවැලි හිමින් මිදුලට වැටෙනකොට ගම අවදිවන්නේ හරිම නිස්කලංකව. කුඹුරෙන් එන මඩ සුවඳයි, ලිපේ ඇවිලෙන දර සුවඳයි මුළුගේ පුරාම පැතිරිලා. ගමේ ලිඳේ වතුර හරිම රහයි. මේ වතුර දෝතක් ගත්තට පස්සේ හරි අමුතු පණක් ලැබෙනවා වගේ. දවල් දාහිරිය නිවන්න වත්තේ ගහකින් කඩාගත්ත තැඹිලි ගෙඩියක රස. හවස් ජාමෙට අසල්වැසියෙක් එක්ක වැටායින ඉඳගෙන බෙදාගන්න ඕපදූප ඩිංග. මේ හැම මොහොතකම තියෙන්නේ හරිම අව්‍යාජ බවක්. හවස් යාමෙට ඇහෙන රැහැයි නාදෙත් අස්සේ මැටි පිලක වාඩි වෙලා තරු බලන එක මොනතරම් නිදහසක්ද. කහකොළ එක්ක, සත්තු එක්ක සබාදහමේ තාලයටම ජීවිතය ඔහේ ගලාගෙන යනවා. මෘදු තම්බපු පාන් කෑල්ලක් එක්ක හොඳ මිරිසට උයපු කුකුළු මස් හොද්දක්. මගේ ප්‍රියතම කෑමක්. මේකේ තව රස වැඩි වෙන්න මම හොඳට ඔයාගත්තු රතුලුණු මිටක් හරි පොතු අරගත්තු බීලුණු ගෙඩියක් හරි ගන්නවා. හැබැයි ඉතින් මේක ඇත්තටම රහනම් රතුලුණු එක්ක. ඔයා ගන්න ලේසි බීලුණු නිසා අද මං ගත්තේ බීලුණු ගෙඩියක්.